මම ධම්මික විජේසුන්දර මට හිතුණාද ඔයගලන්ත් එක්ක ෂෙයා කරගන්න අපිට මේ ලෝකේ සන්තෝෂෙන්ම ජීවත් වෙන්න බැරිද? අපි සන්තෝෂෙන්ම ජීවත් වෙනවා නම් අපි කොහොමද සන්තෝෂෙන්ම ජීවත් වෙන්නේ? ඉතින් මන්ට තියෙනවා මගේ පර්සනල් ලයිෆ් එකේ තියෙන එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මම හැමතිස්සෙම පාවිච්චි කරන. මම හිතුවා ඒක ඔයගලන්ත් එක්ක ෂෙයා කරගෙන ඔයගලන්නුත් ඒක කරන්න උත්සාහ කරොත් එම ඔයගලන්ට හැමදාම සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා හිතිච්ච ඉඳ තමයි මම මේ පටන් ගත්තේ කරන්නේ. මම මේ කියන කරුණු පහ හරියටම පිළිපැද්දොත් ඔයාට හැමදාම සන්තෝෂෙන් ඉන්න පුළුවන්. පළවෙනිම කරුණ තමයි අපේ S2 අපි පුරුදු කරගන්න ඕනේ වෙන කට්ටිය දියුණු වෙලා ඉන්නවා දැකලා සන්තෝෂ වෙන්න පුළුවන් S2. එතකොට වෙන කට්ටිය දියුණු වෙනකොට හැමතිස්සෙම මම සන්තෝෂෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. දෙවෙනි කරුණ තමයි අපි ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙන්න ඕන. මොකද අපිට තියෙන දෙයක් විතරනේ අපිට මැනේජ් කරන්න පරිහරණය කරන්න පුළුවන්. අපි නැති දේවල් ගැන කොච්චර කතා කර හිටියත් අපිට කරන්න පුළුවන් දෙයක් ඒක ගැන නැහැනේ. අපි නැති දේවල් ළඟා කරගන්න වැඩ කරන්න ඕනේ. ඒක වෙන දෙයක්. අපි දැනට ජීවත් වෙනකොට ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙන්න ඕනේ දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ තමයි කවදාක්වත් ජීවිතේ කිසිම කෙනෙකුට උදව්වක් කරන්න එපා උදව්වක් බලාපොරොත්තු වෙන්න. උදව්වක් බලාපොරොත්තු වෙන උදව් කරුවොත් ඔයාට දුක් වෙන්න වෙනවාමයි. උදව් නොකර ඉන්න එක හොඳයි උදව්වක් බලාපොරොත්තුෙන් උදව් කරනවට වැඩිය. හතරවෙනි එක තමයි අපි යථාර්ථයෙන් ඇත්තෙන් ජීවත් වෙන්න ඕනේ. අපිට අවංක වෙලා ජීවත් වෙන්න පටන් ගන්න ඕනේ. පටන් අරගෙන අපි හැමතිස්සෙම වෙන කෙනෙක් එක්ක තියෙන සැසඳීමෙන් ගැලවෙන්න. මේ කරුණු හතර කරන්න පුළුවන් විදිහ තමයි තමන්ට අවංකව ජීවත් වෙන්න පටන් ගන්න ඕනේ. මේ කරුණු පහ ඔයගොල්ලෝ පරිහරණය කළොත් හරියට හැමදාම ඔයගොල්ලෝ සන්තෝෂයෙන් ඉඳී. හිතලා බලන්න.